ආයිබෝවන් මම වීරසූරිය බණ්ඩාර. ඔයගොල්ලන් දන්නවද දන්නේ නැහැ මම මේ ඉන්න තැන. ඇත්තටම අද මේ කතා කරන්න හදන්නේ ටොමි ජේසි ටීජේසි වල ඉපදුන තැන, උප්පත්තිය සිදු වුණ තැන. මේ තමයි ඇත්තටම ඔයගොල්ලන් දැක්කේ නැතත් මේ ලංකාවේ මේ තරම් පෙරලියක් ඇති කරපු අඹවල නිජබිම. එහෙම නැත්තම් මේක ඉපදුන තැන. ඉතින් ලෝකෙ කිසිම තැනක මේ අඹ වර්ගය නෑ. දේශබන්දු ටොම් එල්ලාවල මැතිතුමා හදපු අඹ එක මෙන්න පළවෙනි ගහ. පළවෙනි ගහ ළඟ ඉඳලයි මම මේක කතාව කියන්න හදන්නේ. මේක ලොකු කතාවක්. ලොකු කතාවක් වුණාට මම කෙටි කරලා කියන්නම්. දේශබන්දු ටොම් එල්ලාවල මැතිතුමා 1992 දී කල්කිරියාගම ආරම්භ කරපු ගොවිපලේ එතුමා අක්කර 140ක් පුරාවට වගා කරේ අපේ තිබුණු කරත්ත කොළඹන්, වෙල්ල කොළඹන්, විලාඩ් මෙන්න මෙහෙම අඹ වර්ග. ඉතින් මේවා වගා කරාට මොකද මේකේ වාණිජව වගා කරේ හොඳ ප්‍රතිඵලයක් ගන්න. එතෙන්දී එතුමාට පැන නැගුණ ප්‍රශ්නයක් හැදෙන නිෂ්පාදනයෙන් පාරිභෝගිකයා අතට යන්නේ ඉතා අඩු ප්‍රමාණයක් 140කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක අපිට වාණිජ මට්ටමින් පවත්වාගෙන යන්න රටේ අමාරු නිසා එතුමා අලුත් වර්ග හදන්න පටන් ගත්තා. ඉතින් එතුමා හදපු අඹ වර්ග ගණනාවක් ආවා. වර්ග 17කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ 17න් එකක් තමයි අද මේ තරම් ජනප්‍රිය වුණේ. ඉතින් එතුමා සෑහෙන කාලයක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵල තමයි අද අපේ රට පුරාම ඉන්න අඹ වගා කරන ව්‍යාපාරිකයන් ගොවීන් අද ප්‍රතිලාභ විඳින්නේ. ඉතින් මේ අඹ වර්ගය හඳුන්වලා දෙන්න සහ මේක ලෝකයේ තියෙන වෙනත් අඹත් එක්ක සංසන්දනය කරනකොට එතුමාට සහාය වුණා පිලිපීන් ජාතිකයෙක් ජුවාන් කාලෝස් කියලා මහත්තයෙක්. ඉතින් එල්ලාවල මහත්තයා එතුමාව අමතක කරේ නෑ. එතුමාගේ නමත් මේ අඹ ප්‍රභේදයට එකතු කරා. එතකොට එල්ලාවල මහත්තයාගේ නම දැම්මා, ජුවන් කාලොස් මහත්තයාගේ නම දැම්මා. නම දැම්මට පස්සේ අර මං කිව්වා වගේ රසවත් කතාවක් නේ මේක. ටොම් එල්ලාවල ජුවන් කාලොස් කියලා තමයි මේ අඹ වර්ගය නම් කරේ. එතකොට මේක දිග්ග නමක් අපිට කියවන්න අමාරුයි. ඒ නිසා තමයි කෙටි කරේ අපි ටොමි ජේසි කියලා. ඉතින් ටොමි ජේසි කියන කෙටි කරාට පස්සේ අපේ ආයතනයක් හැටියට එල්ලාවල හෝටිකල්චර් පුජ්‍යලික සමාගම බ්‍රෑන්ඩ් නේම් එකක් හැටියට TJC කියන නම බ්‍රෑන්ඩ් නේම් එකක් හැටියට අපි ලංකාව පුරා ප්‍රචලිත කරා. ඉතින් ඒක වෙළඳ නාමයක්. ඒක වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. නමුත් අපි ටොමි ජේසි කියන නම පාවිච්චි කරන්න ඕන කෙනෙකුට අවස්ථාවක් දීලා තියෙනවා. මේකේ සම්පූර්ණ නම ටොම් එල්ලාවල ජුවන් කාලොස්. ඉතින් මෙන්න නම හැදුන විදිය. ඉතින් මේ කාලයක් තිස්සේ කරපු පර්යේෂණවල මහඟු ප්‍රතිඵලයක් තමයි මේ අද අපේ රටේ අත්විඳින්නේ. ඉතින් අපි ඉතිහාසය ගත්තාම හරි අමාරු වුණා මේක මට ලංකාව පුරා ප්‍රචලිත කරන්න. ඒ කියන්නේ ව්‍යාප්ත කරන්න. එල්ලාවල මහත්තයාට උවමනාව වුණා ලංකාවේ වියලි කලාපයේ අපනයන භෝගයක් බවට මේක පත් කරන්න. ඉතින් ඒ ක්‍රියාන්විතයේ යෙදෙන අපි සැහැණ වෙයසක් දැරුවා රට පුරා ඉන්න අඹ වගා කරන පිරිස් එකතු කරන්න. ඉතින් අමාරුවෙන් මුල් කාලයේදී මේවා ප්‍රතික්ෂේප කරා. නමුත් අද ඒ කෙසේ වෙතත් ඒ දුෂ්කර කාලය ගෙවිලා අවසන්. ඉතින් අපිටත් හිතේ ලොකු සතුටක් තියෙනවා. හැකි වුණා, විශේෂයෙන් මට හැකි වුණා අපේ රටේ මේ අඹ ප්‍රභේදය ජනප්‍රිය කරන්න, ප්‍රචලිත කරන්න, ලෝකෙ පුරා හැරයි යන්න. ඉතින් ඒ කීර්ති නාමයත් එක්ක අපි තවත් ඉදිරියට යන ගමනේදී තව චූටි දෙයක් කිව්වොත් මුල් කාලයේදී මේ පැලයක් අපේ ආයතනයේ අලෙවි කළේ රුපියල් 70කට. ඉතින් කිසිම කෙනෙක් මේක මිල දීලා ගත්තේ නැහැ. මොකද මේක ඉතිහාසය දන්නේ නැහැ වගේ කතා කරයි කියලා කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ කියන්නේ. කවුරුත් ගත්තේ නැහැ. ඉතින් මුල් කාලේ එල්ලාවල මහත්තයා එතුමාගේ හිත මිතුරන්ට තමයි මේ පැල දුන්නේ. දීලා තමයි මේක ගොඩාක් මහන්සි වෙලා රට පුරා ගිහිල්ලා, විශේෂයෙන් මම රට පුරාම ඇවිදලා
ආයතන දැනුවත් කරලා නිලධාරීන් දැනුවත් කරලා ගොවීන් දැනුවත් කරලා මේ වගේ වැඩපිළිවෙලක් කරපු නිසා තමයි අද ගොඩාක් අය මේ ප්‍රතිඵල අත්විඳින්නේ. ඉතින් මේකේ වර්තමානයේදී ගත්තාම ගොඩාක් අය මේකේ එක එක නොයෙක් දේවල් කියනවා. ඒ වගේම නොයෙක් අර්ථ දැක්වීම් කරනවා. නොයෙක් තාක්ෂණික දේවල් කතා කරනවා. ඒ කෙසේ වෙතත් මතක තියාගන්න අඹ වගා කරන ඔබට අවශ්‍ය නිවැරදි තාක්ෂණය ගන්න ඕන නම් එල්ලාවල හෝටිකල්චර් පුජ්‍යලික සමාගමට එන්න. එහිදී ඔබට නිවැරදි තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ අඹ පැලයක් දීලා විතරක් නෙවෙයි මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න. දැන් මම මේ ඉන්නේ එල්ලාවල පුජ්‍යලික සමාගමේ ප්‍රධාන පෙළතවානේ. කෙනෙකුට අවශ්‍ය නම් ගුණාත්මක අඹ පැලයක්. එහෙම නැත්නම් අර මම පෙන්නපු මෞෂාක වලින් නිෂ්පාදිත හොඳම පැලයක්. ඇයි මේ හොඳම පැලයක් කියන්නේ? මොකද ඔයගොල්ලන් වාණිජව වගා කරනවා නම් මේ හොඳ පැලයක් හිතවන්නම වෙනවා. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට මට කියන්න පුළුවන් දේ තමයි මේ මම පෙන්නපු එල්ලාවල මහත්තයා හදපු අඹ ගහ. ප්‍රධාන අඹ ගහ. ඒකෙන් හදපු අඹ පැල තමා එල්ලාවල ගොවිපලේ අක්කර 100ක් පුරාවට වවලා තියෙන්නේ. එතකොට අපි මේ අක්කර 100න් වෙනම තෝරගත්ත හොඳට අස්වැන්න දෙන මේකේ මේ මෞෂාකයේම තියෙන ගති ලක්ෂණ තියෙන මෞෂාක තොගයක් තෝරගෙන ඒවෙන් තමයි අපි මේ පැල හදන්නේ. පෞගිය කාලේ ගොඩාක් අයට වේටින් ලිස්ට් එකක ඉන්න වුණා අපේ ආයතනයෙන් පැල ගන්නකොට. අපි දැන් ඒක මඟ හරවලා තියෙන්නේ. එතකොට මම ඒ කිව්වා වගේ ඒ මෞෂාක වලින් ගන්න අංකුර වලින් තමයි මේ පුරාවට ඔයගොල්ලන්ට දෙන්න තියෙන පැල හදලා තියෙන්නේ. එතකොට මම පෙන්නපු ගහ පළවෙනි පරම්පරාව. එතකොට ඒකෙන් හදන දෙවෙනි පරම්පරාවේ ගස් තමයි එල්ලාවල ගොවිපලේ අපි වවලා තියෙන්නේ. එතකොට ලංකාවේ කිසිම තැනක දෙවෙනි පරම්පරාවේ පැල හිටවලා නැත. එතකොට අපි මේ දෙවෙනි පරම්පරාවෙන් ගන්න පැල අතු වලින් තමයි මේ හදලා තියෙන්නේ. ලංකාවේ කොහේ හරි තැනකට අපේ ආයතනයෙන් පැල අරන් ගියා නම් ඒ තුන්වෙනි පරම්පරාව තුන්වෙනි ජෙනරේෂන් එක. ඉතින් මේ තුන්වෙනි ජෙනරේෂන් එක අපි හරි විදියට පවත්වාගෙන යන්න අපි තියෙන ඉහළම තාක්ෂණික ක්‍රමවේදයන් කිහිපයක් පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අවුරුදු 32ක් පුරාවට අපේ සේවාව සපයනවා. ඉතින් ඒකෙන් තමයි අද ලංකාව පුරා මේ අඹ එක මම කතා කරා වගේ මේ තරම් මට ප්‍රචලිත කරන්න පුළුවන් වුණේ. ඉතින් මෙහිදී තව කාරණාවක් තමයි ඔබට හිතේ අලුතෙන් ඉන්න අයට කොහොමද මම අඹ වගාවක් කරන්නේ. ඉතින් අඹ වගාවක් වාණිජව කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන් එල්ලාවල හෝටිකල්චර් පුජ්‍යලික සමාගම එහෙම නැත්නම් මේ ටොමි ජේසී වල නිජ බිමෙන්ම පැල මිලදී ගන්න. මොකද ඔබට තියෙන වාසි තමයි හොඳ ගුණාත්මයෙන් ඉහළ පැලයක් ගන්න ලැබෙනවා වගේම මේ පැලේ හිතවලා නඩත්තු කරන විදිහත් අපි කියලා දෙනවා. මොකද මේකේ තාක්ෂණය තියෙන්නේ අපේ ගාව. මොකද ගොඩ අය කොච්චර කතා කරත් මේකේ නිවැරදි තාක්ෂණය අපි මේකේ පර්යේෂණ දවස ගානේ පර්යේෂණ කරන පර්යේෂණවල ප්‍රතිඵලය අපි විතරක් නෙවෙයි පාවිච්චි කරන්නේ අපේ මේවා වගා කරන සියලුම ගොවි වගා කරන ගොවීන්ට අපි ලබා දෙනවා. එතකොට ඔයගොල්ලන් මෙහි පැලයක් මිලදී ගත්තාම ඒ දේ ලැබෙනවා වගේ විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට අලෙවි කර ගැනීමට අපහසු වුණොත් ඔබගේ නිෂ්පාදනය මිලදී ගන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ කියපු කාරණා ගොඩාක් කතා කරා. ඉතින් මේක මම කෙටි කරලයි කතා කරන්න උත්සාහ කරේ. ඒ කෙසේ වෙතත් අද මේ රස කතාව කෙටියෙන් ඔයගොල්ලන් අතරට ගේන්න මට ඕන වුණා. මොකද අපේ රටේ මේ අඹ ගැන නොයෙක් දේවල් කතා කරනවා. ඉතින් ඒකත් මට කියන්න අවශ්‍යයි. සමහර අය කියනවා මේක ජාන වෙනස් කරලා තියෙන්නේ. මේකට සීනි දාලා තියෙන්නේ. මේ වගේ පුහු වචන ගොඩාක් කියනවා. එතකොට තව මම දැක්කා මේ සෝෂල් මීඩියා වල ගොඩාක් අය කතා කරනවා මේ අඹ එක හින්දා අපේ තියෙන අඹ නැති වෙනවා කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මේක අපි හඳුන්වලා දීලා තියෙන්නේ අපේ තියෙන අඹ වර්ග නැති වෙන්න නෙවෙයි මේ අඹ කර්මාන්තයක් රටේ ඇති කරන්න. එහෙම නැත්නම් මේක පිට රටකින් ගෙනාපු අඹ වර්ගයක් නෙවෙයි. මේ මම කතා කරන නිජ බිමේ හදපු අඹ ගහක්. මේ නිජ බිමේ බිහි වෙච්ච අඹ පැලයක්.
මේක අපි වියලි කලාපයට නිර්දේශ කරන්න හේතුවත් මේක බිහි වුණේ මේ වියලි කලාපේ. වියලි කලාපයේ තියෙන දේශගුණික ලක්ෂණ වලට හුරු වුණ අඹ ගහක්. ඉතින් ඒ නිසා මෙවැනි ප්‍රකාශ කරනකොට අඩුම තරමේ අපෙන් හරි අහලා ප්‍රකාශ කරනවා නම් මම ඒගොල්ලන්ගෙන් කාරුණික ඉල්ලනවා මේ රටේ සංවර්ධන වැඩක් මේ කරන්නේ. ඒ සංවර්ධනයේ උදෙසා බාධා කරන්න එපා. ඔයගොල්ලන් ඔය කතා කරන පිරිස් පොඩක් හිතලා බලන්න වියලි කලාපේ කොයි තරම් ඉඩම් තියනවද කියලා. මේ ඉඩම් වලින් මොනවද ගන්න ප්‍රයෝජන? අපි වියලි කලාපයට ගියොත් අපිට දකින්න ලැබෙන්නේ මාන ගිනියේ ගිනිබේ කියන එක. මේක කාටවත් ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙවෙයි. ඉතින් අපි එවැනි භූමියන් වලට මේ තරම් වටිනා අඹ එකක් හඳුන්වලා දෙන්නේ අපේ රටේ මේවා වගා කරන ගොවි ජනතාවට ආදායමක් උපයන්න මෙන්ම අපේ රටේ අලුත් ව්‍යාපාරයක් ඇති කරන්න ඒකෙන් අපිට විදේශ විනිමය ගේන්න. අපි හැමදාම කතා කරලා මේ අඹ එක හඳුන්වලා දීලා තියෙන්නේ අපනයනය සඳහා මේ අඹ වවන්න. ටොමී ජේසී අඹ වවන්න කියලා. ඉතින් මේක අපි ලොකු වැඩපිළිවෙලක් ලොකු විෂන් එකක් එක්ක කරපු දෙයක්. ඉතින් මේකේ සමහර අයට ගොඩ විවේචන කරන්න පුළුවන්. මම ඒගොල්ලන්ට දොස් කියන්නේ. නමුත් මේවා කරනකොට ටිකක් හිතලා බලලා කරන්න. මොකද අපි රටේ හදලා තියෙන අලුත් ව්‍යාපාරයක්. මේ හැමෝම දන්නවා අපේ රටේ තේ පොල් රබර් හැරුණාම ප්‍රධාන අපනයන භෝග කොච්චරද තියෙන්නේ කියලා. ඉතින් වියලි කලාපය ගත්තාම එහෙම අපනයන භෝගයක් නැහැ. අපේ ප්‍රධාන වගාව වී වගාව. එයින් හැරුණාම අනිකුත් වගාවල් ඉතාම සුළු වශයෙන් කරන්නේ. ඒවා අපනයනය කරන්න බෑ. ඉතින් අපි මේ ටොමී ජේසී අඹ එක හඳුන්වලා දීලා තියෙන්නේ අපනයනය කරන්න. ඉතින් කාටත් තේරෙනවා ඇති මම මේ කියපු දේවල් ගොඩාක් අයට විවේචනය කරත් මතක තියාගන්න මේක අපි යම් බලාපොරොත්තුවක් රටේ ආර්ථිකයට දායක වෙන දෙයක් රටේ කෘෂිකර්මාන්තයේ නියැලී ඉන්න අයට අලුත් බලාපොරොත්තුවක් හොඳ ආදායමක් උපයන මාර්ගයක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මං හිතනවා අද දවසේ ඔයගොල්ලන් මේ රස කතාව ටොමී ජේසී වල රස කතාව කෙටියෙන් හෝ ඔයගොල්ලන් ඉදිරිපත් කරන්න හැකි වුණා. ඉතින් මම හිතනවා තවත් දවසක ඔයගොල්ලන්ට මේ ටොමී ජේසී ගැන අලුත් දෙයක් අරගෙන එන්න බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා.